welcome to Study with YouTube channel. හරි අපි අද කතා කරන්න යන්නේ grade 7 සිංහල lesson 3. ඒක තමයි අක්ෂර මාලාව හා අක්ෂර වින්‍යාසය. අපි බලමු දැන් භාෂාවක් සෑදිලා තියෙන්නේ කොහොමද කියලා. භාෂාවක් සෑදී ඇත්තේ ශබ්ද වලින් බවත් එම ශබ්ද ඇසට පෙනෙන පරිදි ලියා දැක්වීමට අක්ෂර එනම් අකුරු යොදා ගන්නා බවත් ඔබ ඉගෙනගෙන ඇත. වර්තමානයේ ලිවීම සඳහා සම්මත කරගෙන ඇති සිංහල අක්ෂර මාලාවේ ඇති අකුරු ගණන 60කි. ඒ අකුරු 60 ස්වර හා ව්‍යංජන යනුවෙන් වර්ග කෙරෙන බවත් ස්වර නියෝජනය කිරීමට පිළිහෙවත් පිල්ලම් යොදා ගන්නා ආකාරයත් ඔබ දැනටමත් හදාරා ඇත. අක්ෂර මාලාවේ හෙවත් හෝඩිය සම්බන්ධව තව දුරටත් දැනගත යුතු කරුණු කිහිපයක්ම මේ පාඩමේ ඇතුළත් වෙනවා. මෙහි අක්ෂර වින්‍යාස රීති ඇතුළත් කොටස සම්පාදනය කර ඇත්තේ මහාචාර්ය සඳගෝමි කෝපරහේවාගේ සිංහල අක්ෂර වින්‍යාසය අකාරාදී කෘතිය ඇසුරිනි. ஒரு භාෂාවක් සෑදිලා තියෙන්නේ ශබ්ද වලින් බවයි. ඒ ශබ්ද ඇසට පෙනෙනවා. ඒ ඇසට පෙනෙන පරිදි ලියා දැක්වීමට අපි අක්ෂර යොදාගෙන තියෙනවා. වර්තමානයේ ලිවීම සඳහා සම්මත කරගෙන ඇති සිංහල අක්ෂර මාලාවේ ඇති අකුරු ගණන 60. එතකොට මේ ඒ 60 අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට. ඒ තමයි ස්වර හා ව්‍යංජන යනුවෙන්. ස්වර නියෝජනය කිරීමට පිල්ලම් පිළිවෙත් පිල්ලම් යොදා ගන්නවා. මෙහි අක්ෂර වින්‍යාස රීතිය තුළ කොටස සම්පාදනය කරලා තියෙන්නේ මහාචාර්ය සඳගෝමි කෝපරහේවාගේ සිංහල අක්ෂර වින්‍යාසය අකාරාදී කෘතිය ඇසුරිනි. හරි අපි ඊළඟට බලමු. ඊළඟට තියෙනවා අපි දැන් පුංචි කාලේදී චූටි කාලේදී අපි මෙන්න මේ වගේ සිංහල අක්ෂර මාලාවක් ඉගෙන ගත්තා. අ ඉ ඊ උ ඌ එ ඒ ඔ ඕ කාග ජ ටාඩන තාදන පාබන යාර ලව සහල අං. ඉහත දැක්වෙන්නේ ඔබ ප්‍රාථමික ශ්‍රේණිවල උගත් අක්ෂර මාලාවයි. අප සතුව පවතින පැරණිම ව්‍යාකරණ ග්‍රන්ථය වන සිදත් සංග්‍රහව නැමැති පොතේ දැක්වෙන්නේද මෙම අක්ෂර මාලාවයි. එම අක්ෂර මාලාව සිදත් සංග්‍රහ හෝඩිය නම් හැඳින්වේ. එය පද්‍ය රචනය සඳහා භාවිත වූ අක්ෂර වලින් පමණක් සමන්විත බව උගතුන්ගේ මතයකි. එතකොට මේ දැක්වෙන්නේ අපි ප්‍රාථමික ශ්‍රේණිවල උගත් අක්ෂර මාලාව. අපි සතුව පවතින පැරණිම ව්‍යාකරණ ග්‍රන්ථය තමයි සිදත් සංග්‍රහ කියන්නේ. අන්න ඒ සිදත් සංග්‍රහ නැමැති පොතේ තියෙනවා මෙන්න මේ අක්ෂර මාලාව. ඒක නිසා මේ අක්ෂර මාලාවට නම දීලා තියෙනවා සිදත් සංග්‍රහ හෝඩිය කියලා. මේ පද්‍ය රචනය සඳහා භාවිත වූ අක්ෂර වලින් පමණක් සමන්විතයිලු මේක. හරි අපි බලමුකෝ ඊළඟ ටික. මේ තියෙන්නේ සිදත් සංග්‍රහව ලියවී ඇත්තේ අදින් වසර 800 කට පෙර. ඒතකොට සිදත් සංග්‍රහව ලියලා තියෙන්නේ මේ අදින් වසර 800කට පෙර. ඊට අසම කාලයේ ගද්‍ය ග්‍රන්ථ ලිවීමේදී මෙම අක්ෂර මාලාව ඇතුළත් නොවූ වෙනත් අක්ෂරද භාවිත කර ඇත. ගද්‍ය ග්‍රන්ථ ලිවීමේදී මේ අක්ෂර මාලාවේ කියන්නේ සිදත් සංග්‍රහ හෝඩිය ඇතුළත් නොවූ වෙන අක්ෂර භාවිත කරලා තියෙනවා. ඒ කාලයේ ලියවුණු සද්ධර්මාරත්නාවලියේ නැමැති කෘතියෙන් උපුටාගත් පාට අපි විමසලා බලමු. මෙම පාඨවල තද කළවකෙන් දක්වා ඇත්තේ පාඩමේ ඉහත දැක් වූ අක්ෂර මාලාවේ නියෝජනය වී ඇති අකුරුය. නැති අකුරු. මහ ප්‍රාණ අකුරු තාර්ජ ෂ හා මූර්ධජ ෂ යන අකුරු ඒ අතර වේ. අපි බලමු. දහසක් රසින් බබලන අභිනව මෙන්න මේ අකුර මේව කරලා තියෙන්නේ මෙන්න මේ බී
අකුර. ඊට පස්සේ මේක තුල්ලතිස්ස කියන එකට වචනයක් කරලා තියෙනවා. ඒකට එන්නේ තු. තු අකුර. එතකොට තෙරුන් වහන්සේ නම සුද්ධෝදන. සුද්ධෝදන. ෂු අකුරයි ධෝ අකුරයි. ඊට පස්සේ එන්නේ අපි මේක කියලා බලමුකෝ. දහසක් රසින් බබලන අභිනව අපි නිකන් කටෙක් බිහි එනවනේ. එතකොට ඒක තමයි මූල. අපි බලමු මහ ප්‍රාණ අකුර මේ. සූර්යා අභිනව සූර්යා මේ. ඒක එතනින් ඉවරයි. තුල්ලතිස්ස තෙරුන් වහන්සේ නම් ශුද්ධෝදන රජුරුවන්ගේ නැගණි කෙනෙකුගේ පුතුණුවන් වහන්සේය. මහනව රූක්ෂ මේකේ ඡයන්න. රූක්ෂ ප්‍රතිපatti නැමැති රළු පරළු දෙය හැර. ඒක එතනින් ඉවරයි. පිධානයක ඒකේ මෙන්න මේ දායන්න. පිධානයක් හරින කලක් මෙන් මුඛ පද්ම විවෘත කොට. ඒකත් එතනින් ඉවරයි. නේද? අපි ඊට පස්සේ බලමු මේක. මේ අපේ කෞසිලිමිනේ සහ කාව්‍ය ශේඛරයේ තියෙන නිකන් කවි. තමා වරදස නොදිස්නේ මෙරමා දොස්ම දිස්නේ. ඒක මේ තියෙන්නේ කෞසිලිමිනේ. දෙමාපියෝ සිනහැති වඳිනුව පාපියුම් පෙති. එකුමරු නැමී ගති ඔවුන් කඳුලින් පිට තෙමී ගති. ඒක තියෙන්නේ කාව්‍ය ශේඛරේ. ඊළඟට තියෙනවා අක්ෂර මාලාවනේ. වර්තමානයේ භාවිත කරන සිංහල අක්ෂර මාලාව මේක තියෙනවා. එතකොට මේ තියෙන අපි භාවිතා කරන දැන් වර්තමානයේ භාවිතා කරන අක්ෂර මාලාව. මේ තියෙන්නේ අපි වර්තමානයේ භාවිතා කරන අක්ෂර මාලාව තමයි මේ අක්ෂර මාලාව. අපි දැන් බලමු මේ අපේ අක්ෂර මාලාවේ අක්ෂර ටික සර අකුරු ටික කියලා බලමු. මේ තියෙන්නේ අ ඈ යි උ ඉරු මෙතන ඉරු ඒ අයි ඔ අව් අං මේ තියෙන පහල කච්චට තප ඒ ටික තියෙන කා ක ගා ග ඤ ජ චා ච ජා ජ ඤ ජ ටා ඩ ඩා ඩ න ඩ තා ත ධා ද න ද පා ෆ බා භ ම බ. මේ බයන්නේ අරඹ බයන්න කියන අන්න එක. යාර ලව ශාෂ සහ ලව. හරි. අපි බලමු මේ ටික අද භාවිත කරන සිංහල හෝඩියට අකුරු 60ක් ඇතුළත් වී තියෙනවා. ඇතුළත් වී තියෙන්නේ කලින් කළ භාෂාවේ සිදු වූ වෙනස්කම් වල ප්‍රතිඵල වශයෙන්. හෝඩියේ අවසානයේ දක්වා ලැබෙන ෆ මේ තියෙන ෆ. ෆ සංකේතය ඉංග්‍රීසි හා ඕලන්ද වැනි භාෂාවල F PH. PH ෆ PH වලින් අදහස් වෙනවා ෆ. F වලින් අදහස් වෙනවා ෆ. යනුවෙන් ලියා දක්වනු ලබන ශබ්දය සිංහල ලේඛනයේ දැක්වීමට සකස් කරගත්තේ. හරි. අපේ මේ සිංහල අක්ෂර මාලාව මෙතනින් හරි ඉවරයි. අපි ඊළඟට බලමු අල්ප ප්‍රාණ මහ ප්‍රාණ අක්ෂර භාවිතය. බලමු වර්තමානයේ භාවිත කරන සිංහල හෝඩියේ ව්‍යංජනාක්ෂර අතර මහ ප්‍රාණ අක්ෂර 10ක් හා ඊට අනුරූප අල්ප ප්‍රාණ අක්ෂර 10ක් තිබේ. අල්ප ප්‍රාණ අක්ෂර මෙතන තියෙනවා. අපි බලමු උච්චාරණය කිරීමේදී අඩු හඬකින් ශබ්ද වන මේ අකුරු අල්ප ප්‍රාණ. අපිට අල්ප ප්‍රාණ කියවද්දී එහෙම කාච එහෙම අපිට
මහන්සියක් වගේ අදහස සැහැල්ලුවෙන් අපිට අල්ප ප්‍රාණකරු කියවන්න පුළුවන්. කචඩ තප ගජඩ දබ අපිට එහෙම කියවන්න පුළුවන් නේ. මහා ප්‍රාණාක්ෂරවල ක ඨ ථ ක ච ඨ ත ප ග ජ ඩ ද භ එහෙම අපිට භ කියවනවානේ. මහා ප්‍රාණ යන්නෙහි අර්ථ උච්චාරණයේදී ශ්වසන වායුව වැඩි ප්‍රමාණයක්. අන්න අපිට දැන් මහා ප්‍රාණවලදී උච්චාරණයේදී ශ්වසන වායුව වැඩි ප්‍රමාණයක් පිට කරමින් ශබ්ද කරන යන. මහා ප්‍රාණ ශබ්ද උච්චාරණයේදී මුඛයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඔබට අල්ප ප්‍රාණ මහා ප්‍රාණ ભેදය කුමක්දයි निराකරණය කර ගැනීමට පහසු වනු ඇත. අල්ප ප්‍රාණ ශබ්දය මුවින් පිටවන විට ඒ සමග නිකුත් වන වායු ධාරාවේ වැඩි ප්‍රමාණයට වඩා වැඩි වායු ධාරාවක් මහා ප්‍රාණ ශබ්ද උච්චාරණයේදී නිකුත් වනු හැඳින ගත හැකිය. සිංහල ලේඛනයෙහි මහා ප්‍රාණ අක්ෂර හමුවන්නේ පාලි හා සංස්කෘත භාෂාවලින් ගත් ඇතැම් වචන ලිවීමේදී පමණි. අපි බලමු. තියෙන භ घ स जा ठ थ प जा ठ දා භ ප්‍රභවය එය වගේම තියෙනවා. ඊළඟට හරි අපිට තියෙනවා ඊළඟට අක්ෂර වින්‍යාස රීති. අපි බලමු ලේඛනයේ එන කිසියම් පදයකට අයත් අක්ෂර එකිනෙකට ගලපා ලියනු ලබන අනුපිළිවෙල අක්ෂර වින්‍යාසය යනුවෙන් හැඳින්වේ. පොදුවේ සිංහල ලේඛකයන් අතර පිළිගැනීමට ලක් වී ඇති අක්ෂර වින්‍යාස රීති හෙවත් රටා සමූහයක් සිංහල ලේඛන ව්‍යවහාරයේ හඳුනාගත හැකිය. එහෙත් ඇතැම් පදවල අක්ෂර වින්‍යාසය පිළිබඳ රීති දැක්විය නොහැකිය. නූතන සිංහල ලේඛන ව්‍යවහාරයේ අක්ෂර වින්‍යාසය පිළිබඳ පොදු රීති මාලාවක් පහත දැක්වෙනවා. අපි බලමු සංඥක අක්ෂර භාවිතය. මිශ්‍ර සිංහල හෝඩියේ ව්‍යාංජනාක්ෂර අතර සංඥක යනුවෙන් හැඳින්වෙන අකුරු 5. ඒවා නම් ග, ජ, ඩ, ද, බ යන අකුරුයි. මෙයින් සංඥක ජ යන්න වර්තමාන ලේඛන ව්‍යවහාරයේ දක්නට නැත. සංඥක අකුරු පදයක මුල නොයෙදෙන අතර හල් වී යෙදෙන්නේද නැත. පහත දැක්වෙන කවියෙහි සංඥක අකුරු සහිත වචනයේදී ඇති ආකාරය නිරීක්ෂණය කරන්න. අපි කවිය කියවලා බලමු. නල මුදු සුවඳ පිරි කුමු පියුරු අඹ ගෙඩි පුල හෙළ කුසුමලිය පිය තෙපර රන් කෙඩි සල සුදු සෙමෙර සේසත් ගිජි දුනෝද වැඩි බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩි. නිසි පරිදි සංඥක නොයෙදීමෙන් වචනවල අර්ථ වෙනස් විය හැකිය. අග අඟ අඩ අඬ අද අඳ අබ අඹ. ඊළඟට අපි බලමු අවබෝධය. අවබෝධයේ පළවෙනි ප්‍රශ්නයෙන් අහලා තියෙනවා. අවබෝධ පළවෙනි ප්‍රශ්නයෙන් අහලා තියෙනවා. පැරණි හෝඩියේ නම නොමැති වූවත් වර්තමානයේ භාවිත සිංහල අක්ෂර මාලාවේ ඇතුළත් අක්ෂර වර්ග දෙකක්. මේ ටිකට අපි උත්තර එහා පැත්තෙන් බලමුකෝ. අවබෝධ පළවෙනි ප්‍රශ්නට පිළිතුරු ස්වර අක්ෂර. දෙවැනි ප්‍රශ්නට අ ආ ඈ ඊ ඌ ඒ ඔ. තුන්වෙනි ප්‍රශ්නට උත්තරේ සංඥක ග, සංඥක ච, සංඥක ඩ, සංඥක ද, සංඥක බ. හතරවෙනි ප්‍රශ්නට උත්තරේ 10කි. පස්වෙනි එකට උත්තරේ මූර්ධග, මූර්ධච, ෂ. ලිඛිත අභ්‍යාස පිළිතුරු බලමු. පළවෙනි එකේ පළවෙනි එකට දොබ, දෙවෙනි එකට රඟ, තුන්වෙනි එකට එරහැඳි, හතර අබ, පහ පුවකුගු. මේ ගු යන්නට එන්නේ සංඥක ග, හයවෙනි එකට රබ, දෙක පළවෙනි එකට ප්‍රෞಢ, ධවල, ඡත්‍ර, ශ්‍රේෂ්ඨ, අභය, සංඝ, ධර්ම, අඛණ්ඩව ප්‍රතිඵල සංසිද්ධියකි. තුන්වෙනි
එකට පළවෙනි උත්තරේ පහන්, කිරණ, වන, ඝන, නුවණින්, නල, සුළු, ඵල, හෙළ, අලු. හතරවෙනි එකේ පළවෙනි එකට උත්තරේ ශිෂ්ටාචාරය, විස්මය, නිෂ්ඵල, ආස්වාද, දුෂ්ට, ප්‍රස්තාර, ආභාසය, නිශ්ශබ්ද, විශේෂණ. හරි අපි ඊළඟට පස්වෙනි එකට උත්තරේ බලමු. පස්වෙනි එකේ පළවෙනි එකේ තියෙනවා කඩපොළට ගිය තාත්තා එනතුරු මම කඩුල්ල ළඟ බලා සිටියෙමි. ඔහු මට තොෆි දෙකක් රැගෙන එනු ඇතැයි විශ්වාසයෙනි. අඳුර ගලා එද්දී ඈත අහසේ හඳ පායා එනු පෙනුනි. භාෂාවේ විශේෂත්වයක් වන්නේ ලේඛනයට හා කථනයට භාවිත කළ හැකි වීමයි. සිංහල භාෂාව සැලකූ විට එහි කථන ස්වරූපය ලේඛන ස්වරූපයට වඩා වෙනස්කම් පවතින බව පෙනේ. ඊළඟ අපි 6 වෙනි ප්‍රශ්නය බලමු. ප්‍රධාන අපගේ පන්තිභාර ගුරුතුමා මාහට තාගයක් පිරිනැමුවේය. නුවණ මම ඒ අවස්ථාවේ නුවණ පාවිච්චි කරමි. භාවිතා කරමි කියලා අපිට ලියන්න පුළුවන්. ඊළඟට නුඹ මුළු නුඹම නිල් පැහැ. නුඹ කියන එකට අර්ථවත් වෙන්නේ නුඹ කියන එකේ අර්ථය තමයි අහස. ඊට පස්සේ කඳ කොස් ගසේ කඳ ඉතා ශක්තිමත්ය. අභ්‍යාස වැඩ පිළිවෙල අවසන්.